कुमारभूत मंजुश्री अवलोकितेश्वर महास्थान प्राप्त सर्वार्थ नाम नित्योदियुक्त अनशिप्त धूर रत्नपाणी बहिसज्जा राज प्रधान सूर रत्नचंद्र रत्नप्रभा पूर्णचंद्र महाविक्रमी त्रैलोक विक्रमी अनंत विक्रमी महाप्रतिभान महाप्रतिभान सप्त संहिता अभियुक्त धरणीधर अक्षयमति पद्मश्री नक्षत्र राज බෝසත් මහසත් මෛත්‍රිය බෝසත් මහසත් සිංහ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 84000ක් බෝසත්වරුන්ගේ ප්‍රධාන නම් වලින් ප්‍රධානියෙක් ගැන. මේක ඇතුලේ කියුණා මහා ප්‍රතිභාන කියලා නමක්. මහා ප්‍රතිභාන. මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ බුදුවරුන්ට පුදන්න සිය කැමැත්තෙන් සිටින කෙනෙක් කෙනෝ බුදුරු කෝටියක් හිටියත් බුදුරු කෝටියක් හිටියත් එක සැරේට පුදන්න පුළුවන් කෙනෙක් වෙනවා. බුදුරු කෝටියක් හිටියත් එකවර පුදන්න පුළුවන් කෙනෙක් වෙනවා. හැබැයි මේ බෝධිසත්වයෝ සතර පෙර නිමිති තියෙන තැනට එන්නේ නැති වෙනවා. මේ බෝධිසත්වයෝ සතර පෙර නිමිති තියෙනවා නම් එතෙන්ට වැඩම වන්නේ නැති. ඒ බෝධිසත්වයෝ දෙව් මිනිසුන් ඉන්න තැනටත් එන්නේ නැති වෙනවා. මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ දෙව් මිනිසුන් ඉන්න තැනටත් එන්නේ නැති වෙනවා. 84000ක් මහ බෝසත්වරුන් පිරිවරාගත්ත බුදුවරු ඉදිරිපිටට නම් ගමන් කරනවා. 84000ක් මහ බෝසත්වරු පිරිවරාගත්ත ඒ කට්ටියත් ඉවත් කරලා බුදුවරු ඉදිරිපිටට පමණක් ගමන් කරන කෙනෙක් මහා ප්‍රතිභාන බෝධිසත්වය වෙනවා. මහා ප්‍රතිභාන ගැන යමෙකුට දැනගන්න ඕන නම් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ 11 වෙනි පරිච්ඡේදයට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා කියනවා. මහා ප්‍රතිභාන බෝධිසත්වයන්ට ආසාවක් හිතෙනවා ප්‍රභූත රත්න ස්තූපය විවෘත කරගන්න. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ 11 වෙනි පරිච්ඡේදය තුල තියෙන ප්‍රභූත රත්න ස්තූපය ගැන සඳහන් වෙන එකක් වෙනවා. මාතෘකාව නිදන් ස්තූපයක් පොළොවෙන් මතුවීම වෙනවා. මේ ප්‍රභූත රත්න ස්තූපයේ දොර විවර කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට ප්‍රභූත රත්න බුදුන් වහන්සේ ස්තූපය තුල ඉඳගෙන මෙහෙම වාදනක් ප්‍රකාශ කරනවා. ඔය බුදුන් විතරද ඉන්නේ කියලා අහනවා. ඔය ගෞතම බුදුන් විතරද ඉන්නේ කියලා අහනවා. ඔය බුදුන්ට ඔය බුදුන් විතරද ඉන්නේ කියලා අහනවා. ඇත්ත පෙන්වන්න කියලා කියනවා. ඔය බුදුන්ට ඔය බුදුන් විතරද ඉන්නේ. ඔය සතර ශ්‍රාවකින්ට ඔය බුදුන් විතරද පේන්නේ. ගෞතම බුදුන් කියලා එක බුදු කෙනෙක් විතරද පේන්නේ. ඇත්ත පෙන්වන්න කියලා කියනවා. එහෙම වුණොත් මං එළියට එන්නම් කියලා කියනවා. ප්‍රභූත රත්න බුදුන් වහන්සේ දැකීම පිණිස ගෞතම බුදුන් වහන්සේ ඇත්ත පෙන්වන්න ලෑස්ති වෙනවා. ඇත්ත පෙන්වන්න ලෑස්ති වෙනකොට බුදුවරුන්ට බුද්ධාසන පැනවීම සඳහා මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ සූදානම් වෙනවා. මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ සූදානම් වෙනෝ තවත් බුදුවරු එනවනම් ඒ එන්න තරමකට බුද්ධාසන පනවන්න සූදානම් වෙනවා. තථාගතයන්ණනි මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ කියනවා තථාගතයන්ණනි ප්‍රභූත රත්න ස්තූපේ විවර කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ නිර්මිත බුද්ධ කායන් වඩම්මන්න කියලා කියනවා. ඔබ වහන්සේ පමණක් සතර ශ්‍රාවකින්ට පෙනී සිටිනවා. ඔබ වහන්සේ පමණක්ද මේ විශ්වය තුල වැඩ කරන්නේ? තවත් නිර්මිත බුද්ධ කායන් වැඩ කරනවද? ඔය හා සමාන තවත් නිර්මිත බුද්ධ කායන් වැඩ කරනවාද? උන්වහන්සේලා වඩම්ම ගත්තොත් අපිට ප්‍රභූත රත්න ස්තූපේ විවර කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිකම් වඩම්මන්නත් බෑ. නිකම් වඩම්මන්න බෑ. සියලු බුද්ධ ශේස්ත්‍රවල තියෙනා වූ പ്രേත නිර්පිසාච අසුර මනුස්ස දේව කියන මේ සියලු සත්ත්ව කොට්ටාස ඉවත් කළ යුතුයි. එතකොට බුදුරු වටිනවා. මොන බුදුරුද වඩින්නේ? අර අපමහා බෝසතාණන් වහන්සේ ගෞතම නමේ බුදුරානේ. ඒ වගේ තව තැන්වල බුදු වෙලා තියෙන බුදුරු. එකම නමින් මේ විශ්ව ධාතුවේ චක්‍රාවාට තුල මනුස්ස ලෝකයක්
තියෙනවා නම් චක්‍රාවාටයකට එතන බුදු වෙලා තියෙන තවත් තැනක බුදු වෙලා තියෙන තවත් තැනක බුදු වෙලා තියෙන මේ ආකාරයේ බුදුවරු 18000ක් බුදුවරු 18000ක් මුලින් පෙන්නනවා. ඊට පස්සේ ගැණිය නොහැකි ප්‍රමාණයක් කෙලවරින් පෙන්නනවා. ගණන කියා ගන්න බැරි වෙන. අර ඔක්කොටෝම බුද්ධාසන පනවන්නේ මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ වෙන. අර සියලු බුදුවරුන්ට නිර්මිත බුදුවරුන්ට තමන්ගේ කායෙන් ගැලවිලා වෙනත් තැන්වල වැඩ කරපු බුදුවරුන්ට සුගත තථාගත ගෞතමයන් වහන්සේගේ කායෙන් ගැලවිලා තවත් තැන්වල වැඩ කරපු බුදුවරුන්ට බුද්ධාසන පනවන. උන්වහන්සේලා වඩම්මන්නේ නැත්තම් ප්‍රභූත රත්න ස්තූපේ විවර වෙන්නේ නැති වෙන. ප්‍රභූත රත්න බුදුන් එළියට එන්නේ නැති වෙන. ස්තූපේ විතරක් කතා කරන ගමන්. ස්තූපයෙන් කතා කරලා කියනවා මාහට එළියට ඒම සඳහා ඔය ගෞතම නමින් බුදු වෙච්ච කෙනාගේ අනික් කට්ටිය පෙන්වන්න කියලා කියනවා. ගෞතම නමින් බුදු වෙච්ච කෙනාගේ තවත් බුදුවරු ඉන්නවා ඒ කට්ටිය පෙන්වන්න කියලා කියනවා. ඒ කට්ටිය වඩම්මන්න විදිහක් නැහැ. ඒ කට්ටිය වැඩම්වීම සඳහා මෙහි සතර පෙර නිමිති නැති වී යුතු වෙනවා. මෙහි සතර පෙර නිමිති නැති වී යුතු වෙනවා. ඒ වගේම සෝතාපන්න සකු르දාගාමී කියන දෙපාර්ශවයත් නැති වී යුතු වෙනවා. අන්න ඊට පස්සේ ප්‍රභූත රත්න බුදුන් වහන්සේගේ ස්තූපය විවර වුණා කියලා කියනවා. ඒ වගේම ගෞතම බුදුහාමුදුරුවන්ගේ නිර්මිත බුද්ධ කායන් වඩින ප්‍රමාණයකට බුද්ධාසන පැනෙව්වා කියලා සටහනක් තියෙනවා. කා ගැනද මේ කිව්වේ? 84000ක් මහ බෝසත්වරු අතරින් මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ ගැන වෙන. යමෙක් ප්‍රශ්න කරනවා නම් මේ ලෝකෙන් සතර අපායද සෝතාපන්න සකු르දාගාමීන්ද ඉවත් කරලා මහා ප්‍රතිභාන ගැන ප්‍රශ්න කළ යුතු වෙනවා. උන්වහන්සේ දැකීමට හැකියාව තියෙන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයක් සජ්ජායනා කරන වෙලාවට පමණක් වන බැවින් මෙහි ප්‍රශ්න කිරීම නුසුදුසු වේ. මං කිව්වේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ 11 වෙනි පරිච්ඡේදයේ එන නිදන් ස්තූපය කියන මාතෘකාව යටතේ කතාවක් වෙනවා. සෑම බෝධිසත්වයෙකුටම තවත් බෝධිසත්වයෙකුට කරන්න බැරි වැඩක් කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. සෑම බෝධිසත්වයෙකුටම තවත් බෝධිසත්වයෙකුට කරන්න බැරි වැඩක් කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ 84000 එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි කියන එකේ අර්ථය වෙනවා. එතකොට මහා ප්‍රතිභාන ගැන යමෙක් ප්‍රශ්න කරනවා නම් ඔහු මහ පොළොවේ සතර අපායද සෝතාපන්න සකු르දාගාමීන් කියන දෙපාර්ශවයද ඉවත් කළ යුතු වෙනවා. ඒ ඉවත් කරන්නේ මම නොවෙනවා. සුගත තථාගත මෛත්‍රී බුදුහාමුදුරුවෝ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරනකොට ඉවත් කරලා තමන්ගේ නිර්මිත බුද්ධ කායන් ඉජ්ජකූට පර්වතයට වඩම්මා ඔබට පෙන්වාවි කියලා කියනවා. එදාටත් මනුස්ස කායක් ලබන්න ඔබට හැකියාවක් නැති වෙනවා. මගේ කතාව අහන කිසිවෙකුට බුදුන් ඉස්සරහා මනුස්ස කායක් ලැබීමට හැකියාවක් නැති වෙනවා. ඕපපාතිකව නෙළුම් කුසුම් තුලින් පහළ වෙලා මේ කතාව දැක ගැනීමට හැකියාව තියෙනවා.